අනුක්‍රමයෙන් වෙහෙර ගොඩයාය දැන් මුස්ලිම් ගොඩැල්ල නේද? පල්ලිය ගොඩැල්ල වෙලා. එතකොට කොහොමද මේක වෙන්නේ? කවුද එහෙම පල්ලිය ගොඩැල්ල කියලා නම කියන්නේ මේගොල්ලන්ට අවසර දුන්නේ? දැන් ඕකම තමයි මාණික්ක මඩුව. මාණික්ක මඩුව කියන්නේ දීඝවාපියේ පරිවාර චෛත්‍ය. දැන් මාණික්ක මඩුව විහාරයට කියනවා චෛත්‍යයට කියනවා ඒක මායා මඩුවලු. අල්ල දෙවියන්ගේ ලබ්බක් තියෙනවලු එතන. අල්ලෙක් කියලා එකක් ඇත්තෙත් නැහැ. හැබැයි උගේ ලබ්බක් තියෙනවලු එතන. එතකොට දැන් වෙහෙර ගොඩයාය පල්ලිය ගොඩල්ල වෙලා. ඉතින් කාටද අපි මේක කියන්නේ? ඉතින් ඒක නිසා මේ මිත්‍යාවට අපි වැට බැඳිය යුතුයි. ඒ වෙනුවෙන් අපි අරගල කළ යුතුයි. පාලකයන්ට මේවා වැඩක් නැහැ. උන්ට පුළුවන් නම් සීගිරි ගලක් ටෙන්ඩර් දාලා ගල් කඩලා විකුණයි. උන්ට පුළුවන් නම් දඹුළු ගලක් කඩලා විකුණයි. උන්ට තියෙන එදා වේල මිසක මේ රට ජාතිය ගැන හැඟීමක් නැහැ. එහෙම නායකයෝ පාලකයෝ අපිට මෙහෙම වෙන්නේ නැහනේ. මේ හාමුදුරන්ට මේ පාරට බහින්න වෙන්නේ නැහනේ. ඒක නිසා පාලකයන් ගැන මේ රටේ නීතිය ගැන දෙවතාවක් අපිට හිතන්න වෙනවා. පුරාවිද්‍යා නීති, අර නීති, මේ නීති ඔක්කොම සිංහලයන්ට පමණයි. ඒ නිසා අපිත් ඒ නීති අතර අරගෙන දැන් ඔබ වහන්සේලාත් මේ කොල්ලොත් ඇවිල්ලා මේව අල්ලගන්න. මේක අපේ. මේක අපේ. මේක අපේ කියලා අල්ලගන්න. එතකොට ඒ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපිත් මේක අල්ලගමු. ඒකයි මම කියේ නිලනවන පොලිස් කාර්යය වෙන උඹලත් පටන් ගනින්න. කෙලවරකින් පටන් ගනින්න. මොනවා හරි ප්‍රශ්නයක් කරනවා අපි එන්න. පටන් අරගෙන කොනක ඉඳලා නිලනවා කවුරු හරි එනවා නම් එච්චරයි. වෙන මේකේ විකල්පයක් නැහැ. ඔයගොල්ලෝ තනියම මේක අල්ලගන්න. ඔක්කොම ඇවිල්ලා අල්ලගන්න. ඔක්කොම ඇවිල්ලා මුල් ගලවලා දාන්න. එතකොට නීතිය කොනක ඉඳලා එන්න එපා. ඒ සිංහලයන්ට විතර නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ අසාධාරණ දරහිව අපි නැගිටිය යුතුයි, අපි වැඩ කළ යුතුයි, අපි එක්විය යුතුයි. ඒ අපි නිසා නෙමෙයි අපේ උපනුපන් දරු පරම්පරාවට මේක අපේ රට කියලා කියන්න තියෙන උරුමයනුයි මේ වනසාදවමින් ඉන්නේ.